නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ ලෝකේ ගොඩක් මිනිස්සු පින් කියලා හිතාගෙන කරන පින් නොවන පරාර්ථකාමතාවය ගැන තමයි මම අද ඔයයන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ පරාර්ථකාමතාවය කියලා කියන්නේ කියලා. පරාර්ථකාමතාවය කියලා කියන්නේ අන් අයට උපකාර කරන්න තියෙන කැමැත්තටනේ. තව කෙනෙක් දුකට විපතටපත් වුනාම ඒ කෙනාට උදව් කරන්න උපකාර කරන්න තියෙන කැමැත්තට කියනවා පරාර්ථකාමතාවය කියලා. ඒක බොහොම හොඳයි. එහෙම තමයි අපි මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕනි. තනියෙන් තමන්ගේ ජීවිතේ කාලා බීලා ඇඳලා පැනඳලා ජීවත් වෙනට වඩා තමන් කන බොන දේ තව කෙනෙකුට දෙන්න පුළුවන් නම්, තමන් අඳින පළඳින දේ තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. ඒක බොහොම උපකාරක ධර්මයක්. හැබැයි පරාර්ථකාමතාවය කරන්න ඕනි. ඒ කියන්නේ අන් අයට උපකාර කරන්න ඕනි අවංකෙන්. අවංකෙන් කරනවා කියලා කියන්නේ කුසල ඡන්දයෙන් කරන්න ඕනි. හැඟීමෙන් කරන්න ඕනි. එමේ හැඟීමෙන් කරොත් තමයි ඒක සැබෑම පිනක් බවට පත් වෙන්නේ. හැබැයි මේ සමාජයේ දෙස බලනකොට ගොඩක් මිනිස්සු කරන මේ පරාර්ථකාමතාවය ඒක සැබෑම පරාර්ථකාමතාවයක් කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා තමයි මම අද දවසේ ඒ ගැන ඔයයන්ට කියලා දෙන්න බලාපොරොත්තු වුණේ. මේ සමාජ ජීවත් වෙන බොහෝ දෙනෙක් අන් අයට උදව් කරනවා කොහොමද? ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙයි. සමහර විට තමන්ගේ ආයතනයක් ප්‍රවර්ධනය කරගන්න, සමහර විට තමන්ට ඇති වෙලා තියෙන නින්දාවක් වසා ගන්න, එහෙම නැත්නම් වෙනත් මොනවා හරි පටු අරමුණු වලින් මිනිස්සු අන් අයට උදව් කරනවා. මිනිස්සු විපතටපත් වුණාට පස්සේ ඒ කරන උපකාර බොහෝ දෙනෙක් කරන්නේ සැබෑම අවංකෙන් නෙවෙයි. අර ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, ගරු නම්බුනාම ආදී බලාපොරොත්තුෙන් තමයි ගොඩක් දෙනෙක් අන් අයට උපකාර කරන්නේ. එහෙම කරන උපකාරය පරාර්ථකාමතාවයක් නෙවෙයි. ඒක තමන් ගැන හිතලා කරන දෙයක්. ඒ කියන්නේ ඒක ආත්මාර්ථකාමීත්වයක්. ඒ කියන්නේ අන් අයට කරන උපකාරය ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නම් කරන්නේ ඒක තමන් වෙනුවෙන් කරගන්න දෙයක් නේ. ඒක අන් අයට කරන දෙයක් නෙවෙයි. එනිසා ඔබ යම් කෙනෙකුට උපකාරයක් කරනවා නම්, උදව්වක් කරනවා නම් ඒක කුසල ඡන්දයෙන් කරන්න. ඒක හැඟීමෙන් කරන්න. දැන් මේ ජන සමාජ ජීවත් වෙන බොහෝ දෙනෙක් තමන් ළඟට කවුරු හරි කෙනෙක් උදව්වක් උපකාරයක් බලාපොරොත්තුෙන් එනවා. එහෙම උදව්වක් උපකාරයක් බලාපොරොත්තුෙන් එන කෙනාට ඒ කරන උපකාරයෙන් තමන් ප්‍රසිද්ධියටපත් වෙන්නේ නැත්නම්, තමාගේ නම තමන්ගේ ආයතනයේ ප්‍රවර්ධනය වෙන්නේ නැත්නම්, සමාජගත වෙන්නේ නැත්නම්, තමන්ට ගරුනාම ලැබෙන්නේ නැත්නම් එහෙම උපකාර බලාපොරොත්තුෙන් එන අයට උපකාර කරන්නේ නැහැ. ඇයි ඒ? තමන්ට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැනේ. ඒක නිසා ඔබ එහෙම කෙනෙක් බවට පත් වෙන්න එපා. සැබෑම පරාර්ථකාමීත්වයේ තියෙන කෙනා ප්‍රසිද්ධ වෙන තැනත් නොවන තැනත් වෙනසක් නොවේ කුසල ඡන්දයෙන්ම අන් අයට උපකාර කිරීම සිද්ධ කරනවා. සමහරක් කෙනෙක් අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ, තමන්ගේ සේවකාදීන්ට සලකන්නේ නැහැ, බිරිඳ ස්වාමියාට සලකන්නේ නැහැ. නමුත් ලෝකෙට කරනවා. ඒ ලෝකෙට කරන්නේ අර කීර්ති ප්‍රශංසාදී බලාපොරොත්තු වෙන. ඒකෙන් මම අර මුලින්ම ඔයයන්ට පැහැදිලි කරේ මේ පින් කියලා හිතාගෙන සමහරක් අය පරාර්ථකාමතාවය සිද්ධ කරනවා. නමුත් අර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන කරන නිසා ඒවා සැබෑම පරාර්ථකාමී වැඩ බවට පත් වෙන්නේ නැහැ. එතන තියෙනවා ආත්මාර්ථකාමීත්වය. තමන්ගේ නම ඉදිරියට පමුණුවා ගැනීම තියෙනවා. මේක හරි අමාරුවෙන් තමයි අඳුර ගන්න තියෙන්නේ. මේක භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ පරාර්ථකාමතාවයෙන් ඇතිවෙන වංචනික ලෝභය කියලා. වංචනික ලෝභය කියලා කියන්නේ අන් අයට උපකාර කරන්නේ අර කීර්ති ප්‍රශංසාවට තියෙන කැමැත්ත නිසා. එයා පරාර්ථකාමතාවය කියලා හිතාගෙන ලෝභෙම තමයි වඩලා තියෙන්නේ. ලෝභෙම තමයි දියුණු කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ කරන පරාර්ථකාමතාවය බොහොම අවංකෙන් කරන්න, හැඟීමෙන් කරන්න, කුසල ඡන්දයෙන් කරන්න, ආයතනයක් ප්‍රවර්ධනය කරගන්න, නමක් ඉදිරියට ගෙන එන්නට, කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නම් ඒ පරාර්ථකාමතාවය වෙන්නේ එතන ඔබට කිසිසේත් පිනක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සැබෑම පිනක් බවට පත් කරගන්න නම් ඔබ අවංකෙන් ඒ පරාර්ථකාමීත්වය සිද්ධ කරන්න ඕනි. ඒ නිසා ඔබත් අවංකෙන්ම ඒ පරාර්ථකාමීත්වය කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබට තෙරුවන් සරණයි.